මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරපෙරුම් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ පසුගියදා මුදල් අමාත්‍යාංශයේ හිස් වූ මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ධූරයේ වැඩබාර ගැනීමට ආචාර්ය හර්ෂණ සූරපෙරුම් මහතා මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි අපට වාර්තා වෙන්නේ. ඒ අනුව ජූනි 20 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක කරන බව නිවේදනය නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරු ලෙස වත්මන් පාර්ලිමේන්තු තේරපත් වූ ආචාර්ය හර්ෂණ සූරපෙරුම් මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියා. ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් බාරගෙන ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක පුරප්පාඩු පවතින බව මහලේකම් කුසානේ රෝහණදිර මහත්මිය විසින් මැතිවරණ කොමිසම සභාව වෙත දැනුම් දීමට පියවරගෙන තිබෙනවා. මේ අනුව ලැබෙන නවතම තොරතුරු සමගින් අපි ඔබ හමු වීමට නියමිතයි.